යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් වචනය අසන්න පිපාසිත ඔබව අදත් ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි රෝම් පොතේ තමයි ඉන්නේ. ඉතින් අද දවසේ මම කතා කරන්න කැමති පාවුල්තුමා මේ පළමු පද 7 තුල යේසුස් වහන්සේව කොහොමද එයාගේ ජීවිතේ සේවය කරන්න කලින් ඔහු හඳුනාගත්තේ කියන එක අපි කෙටියෙන් බලන්න යනවා. පස්සේ මේ එක එක කරුණු අපි විග්‍රහ කරමින් බලමු. සාරාංශයක් වශයෙන් අද දවසේදී බලමු. බලන්න දෙවෙනි පදේ කියනවා දෙවියන් වහන්සේ තමන්ගේ පුත්‍රයා වන අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන. බලන්න පාවුල්තුමා ඉස්සලාම යේසුස් වහන්සේව අඳුරගත්තා දෙවියන් වහන්සේගේ පුත්‍රයා විදිහට. යේසුස් වහන්සේ කවුද එතකොට? දෙවියන් වහන්සේගේ පුත්‍රයා. ඒ වගේම තමයි අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. බලන්න දෙවනුව පාවුල්තුමා හඳුන්වනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කවුද? අපගේ ස්වාමින් වහන්සේ. ඇත්තටම පරණ ගිවිසුමේ ස්වාමින් වහන්සේ කියලා හිටියේ යහවේ දෙවියන් වහන්සේ වෙන්නේ. පරණ ගිවිසුමේ යුදෙව්වරු අඳුනගත්තේ. ඒ යහවේ දෙවියන් වහන්සේ තමයි මේ යේසුස් වහන්සේ. එහෙම නැත්නම් දෙවියන් වහන්සේයි පුත්‍රයන්න් වහන්සේ එක්කෙනෙක් කියලා පාවුල්තුමා මෙතන හඳුනා ගන්නවා. මේක අපි වැඩි විස්තර පසුව සාකච්ඡා කරමු. අද විග්‍රහ කරමින් යමු කෙටියෙන්. ඒ වගේම තමයි ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන අනාගත වත්රුන් ලවා ශුද්ධ ලියවිලි වල పూర్වේ පොරොන්දු කෙර වූ. බලන්න මේ පියාණන් වහන්සේ මේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන තමයි පරණ ගිවිසුමේ කතා කරේ. අනාගත වත්රුව තුලින් කතා කරේ කියලා පාවුල්තුමා හඳුන්වනවා. పూర్වේ පොරොන්දු කෙරුවා. මෙයා තමයි මෙසියස් වහන්සේ. මෙයා තමයි ගැලවුම්කාරයා. මෙයා එනවා කියලා තමයි පොරොන්දු කරේ කියලා කියනවා. උන්වහන්සේගේ සුභාරංචියට වෙන්කරනු ලැබුවා පාවුල් කියලා ස්ථානයේ දෙවෙනි පදේ ඉවර කරනවා. ඉතින් එතකොට බලන්න පස්වෙනි පදේ කියනවා ඒ පුත්‍රයන්න් වහන්සේ මාංශාකාරයෙන් දාවිද්ගේ වංශයෙන් ඉපිද. දැන් ඊට පස්සේ පාවුල්තුමා මිනිස්සෙක් මේ පොළවේ ලබාගත්තා වූ ලොකුම ආශිර්වාදයේ පොරොන්දුව නම් ඒක ලැබුණේ දාවිද්ට. නුඹගේ සිංහාසනේ සදාකාලයටම රජෙක් ඉන්න යනවා, නුඹේ වංශ කෙනෙක් ඉන්න යනවා කියලා. ඉතින් ඒ පොරොන්දුවත් මතක් කරනවා. ඒ පොරොන්දුනේ මේ යේසුස් වහන්සේ ගැන කියලා පාවුල්තුමා කතා කරනවා. ඒ පුත්‍රයන් වහන්සේ මාංශාකාරයෙන් දාවිද්ගේ වංශයෙන් ඉපිද ශුද්ධකමේ ආත්මේ ප්‍රකාරයට දේව පුත්‍රයන්න් හැටියට මලවුන්ගේ නැගිටීම කරන කොටගෙන බලයෙන් යුක්තව ප්‍රකාශ කරනු ලැබූසේකා. එතකොට මිනිස්සෙකුට ලැබුණු විශාලම පොරොන්දුව, ආශිර්වාදලත්ම පොරොන්දුව දාවිද්ට ලැබුණා. ඉතින් ඒ පොරොන්දුනේ මේ මුන්වහන්සේ ගැන තමයි සදාකාලයට මුන්වහන්සේ රජකම් කරන්න යනවා. දාවිද්ගේ පරපුරෙන් එන්න යන්නේ මෙයා තමයි. ඒ රජතුමා මෙයා කියලා අන්නේ පොරොන්දුවත් ලැබූ කෙනා විදියට ක්‍රියාත්මක වෙන කෙනා විදියට පාවුල්තුමා යේසුස් වහන්සේව හඳුන්වනවා. ඉතින් බලන්න. ඉතින් මේක තමයි පාවුල්තුමාගේ යේසුස් වහන්සේ ගැන තියෙන හඳුනා ගැනීම. ඉතින් මේ හඳුනා ගැනීම සේවයට පෙර, දේශනා කිරීමට පෙර අපේ ජීවිතේ තියෙනවා නම් හොඳයි. උන්වහන්සේ තමයි පුත්‍රයන්න් වහන්සේ. උන්වහන්සේ තමයි පරණ ගිවිසුමේ එලිදරව් වුණා වූ එකම දෙවියන් වහන්සේ. ඒ කියන්නේ දෙවිවරු 3 දෙනෙක් නෙමෙයි අපි අදහන්නේ, එකම දෙවියන් වහන්සේ. ඒ වගේම උන්වහන්සේ තමයි මෙසියස් වහන්සේ, ගැලවුම්කාරයා. ඒ වගේම තමයි උන්වහන්සේ තමයි එන්නා වූ සදාකාලයටම රජකම් කරන්නා වූ රජතුමා. ඉතින් මෙන්න මේ පළවෙනි පද 7 තුල පාවුල්තුමා යේසුස් වහන්සේව මෙන්න මේ ආකාරයට හඳුන්වා දෙනවා. අපි ඊගාව කොටසේදී හම්බෙමු. ඔබට ජේසු පීඨයි.